අම්මට අඩෝ වේග යකෝ මාරම විදිහකට මේක එළියට ගන්න දින්න අපිට මේ වැරදි පැත්ත දාරන්නවා ඉතින් ඔබ මෙතරලා යනවා කිහිටියා කාලේ කියන්නේ Ryzen වලට අස ඔයාලට ලක්ෂ 2කට අඩුවෙන් ගන්න පුළුවන් දැකුම් කළු සුපිරි ලැප්ටොප් එක. අද මම ගෙනල්ලා තියෙන්නේ Acer Aspire Lite 15 ලැප්ටොප් එක. වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු අන්බොක්සින් එකට. මුලින්ම අපි බලමු බොක්ස් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ගමු බඩු අතට දෙන්න තියෙන්නේ කැපුම් පාර. හරි දැන් ෂේප් එකේ මේක මෙහෙම කරලා මෙහෙම කරගමු මේක මෙහෙම තියාගත්තොත් මං හිතන්නේ මට ලේසි වෙයි උස්සලා බලමු අම්මට සිරි මේක පිස්සු අක්කා අපිට මෙතනින් බලා ගන්න පුළුවන් paper works එත් එකම පොඩක් බර එකක් ඇවිල්ලා තියෙනවා ඒක මොකද්ද කියලා පොඩ්ඩක් කරලා බලමු උදේ පාන්දර ඒක මොකක් හරි මං හිතන්නේ මේක CD එකකුත් නෙවෙයි මේකෙත් මොකක් කර paper works ටිකක් තියෙන එක පස්සේ තියාගමු. මොකද මං හිතේ CD එකක් කියලා ආසාවෙන් අරින්න ගියේ. ඒත් එක අපිට ඇවිල්ලා තියෙනවා මේකට ඕනේ charging adapter එක. ඒකත් shape එකේ පැත්තකින් තියාගමු. බඩු තියනවා. අම්මේ සුපිරි. මේක අපි පැත්තකින් තියාගමු. මට නිකන් මෙතනදිම පේනවා මේ laptop එක පට්ට ලස්සනයි කියලා. හරිද? මෙන්න මෙහෙම තමයි laptop එක එන්නේ. ඉතින් දෙපැත්තේ කෑලි දෙකක් මේ විදිහට අයින් කරගමු අපි. හරි. ලස්සන සුදු කොළුවකින් මේක වහලා ඇවිල්ලා තියෙන්නේ. අපි මේක ෂේප් එක එළියට ගමු. එළියට ගන්න කලින්ම මට නිකන් සුදු කොළුවේ ඇතුලෙන් එනවා මේක නැවුම් පුසුඹ ඔම්බෝ. පට්ට ලස්සනයි ගායිස් මේක. ඉසිරාවට මේක නිකන් ගේමින් ලැප්ටොප් එකක් ඔයගොල්ලන්ට පේන ඇති මේකේ තියෙන ලස්සන. මෙන්න මෙහෙම තමයි අපිට ලැප්ටොප් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක අතර ගත්ත ගමන් මට නිකන් මේ ගානට වගේ එනවා මේකේ නැවුම් පුසුඹ. ඉතින් අනිවාර්යෙන්ම අපි බිල බලන්න ඕනේ මේක නැවුම් පුසුඹ. සුපිරි. ඉතින් ඔය විදිහට තමයි අපිට ලැප්ටොප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලැප්ටොප් එක අතට ගත්ත ගාම මේක කියන්න පුළුවන් ඇස් කඩාගෙන යන ප්‍රීමියම් ෆීල් එක, ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඒත් එක්කම මට නිකන් මේක බර නිකන් අඩුම බරකුත් නෙවෙයි, මැද බරකුත් නෙවෙයි. ඒ දෙක නිකන් අතර බරක් තමයි මට මේකේ දැනෙන්නේ. ඒත් තනිය අතින් ඕනම වෙලාවක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පිටිපස්ස පැත්ත මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පැත්ත මෙන්න මේ විදිහට. එහෙනම් අපි මේක ඇරලා බලමු ෂේප් එකේ නේ. හරි. අම්මට සිරි සුපිරි ප්‍රීමියම් ලුක් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. මේකත් අපි කුළුඳුල් කවරේ අයින් කරමු. මේක සිරාවටම ලස්සනයි guys. ඇත්තටම කියන්නේ මේක පට්ට. ලැප්ටොප් එක ඔන් කරන ගමන් අපි කතා කරමු ලැප්ටොප් එකේ ස්පෙක්ස් සහ performance ගැන. ඉතින් මෙන්න මේ විදිහට මෙතන power button එක වෙනම දීලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම වැදගත් point එකක්. මොකද සමහර ලැප්ටොප් වල keyboard එකේම power button එකක් එනවා. ඉතින් keyboard එකට ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන් ලැප්ටොප් එක on කරගන්න වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ separate දීප එක අනිවාර්යයෙන්ම වටිනවා. ඉතින් ඒත් එක්කම ලැප්ටොප් එක on වෙද්දිම ඔයගොල්ලන්ට පේනවා display එක. ඉතින් මේකේ ඇවිල්ලා තියෙන්නේ 15.6 full HD IPS display එකක්. ඒ වගේම මේකේ 36 watt hour battery එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ battery එකෙන් ඔයගොල්ලන්ට පැය 4ත් 6ත් අතර හොඳ battery life එකක් බලා ගන්න පුළුවන්. performance ගැන අපි කතා කරොත් මේ laptop එකේ ඇවිල්ලා තියෙන්නේ Ryzen 5 7000 series processor එකක්. ඒත් එකම 16GB DDR4 RAM එකක් ඇවිල්ලා තියෙනවා. වගේම ස්ටෝරේජ් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 512GB SSD එකක්. දැන් ඔයාලා බලන්න ඇති ලැප්ටොප් එකේ RAM එකයි ස්ටෝරේජ් එකයි අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට උත්තරය තමයි මොකද්ද? ඔව්. අනිවාර්යයෙන්ම RAM එකයි ස්ටෝරේජ් එකයි අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ලැප්ටොප් එකේ තවත් හොඳම ඇඩ්වාන්ටේජ් එකක් තමයි processor එකත් එක්ක power up වෙන Radeon graphics. ඉතින් මේ Radeon graphics වලින් ඔයාලට පුළුවන් Photoshop edit එකක්, CapCut edit එකක් සහ low සහ medium settings වලින් ගේම් එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න. දැන් අපි කතා කරමු ලැප්ටොප් එකේ ports and connectivity ගැන. මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් Type C charging port එකක්, HDMI port එකක් සහ USB Type A port එකක්. ඒත් එක්කම fast data transfer කරගන්න පුළුවන් වෙන Type C port එකක්. එහෙම මේ පැත්තට આવොත් USB Type A port දෙකක්, micro SD card reader එකක් වගේම ඉස්සර ඉඳන් ආපු ලොකු හිල 3.5mm audio port එකත් මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු laptop එකේ connectivity එක ගැන. ඉතින් මේ laptop එකට ඇවිල්ලා තියෙන්නේ
Wi-Fi 6. ඉතින් Wi-Fi 6 එක ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ඕනෙම කනෙක්ෂන් එක උපරිම ස්පීඩ් එක කිරි කජු වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව අනිවාර්යයෙන්ම අත්විඳින්න ඉතින් ඒත් එක්කම මේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා Bluetooth 5.4. ඉතින් Bluetooth 5.4 එක පුළුවන් ඕගොල්ලෝගේ තියෙන ඕනෙම ඩිවයිස් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලැප්ටොප් එකත් එක්ක මොකක්ද පෙයා කරගන්න. දැන් ඔයාලා බලන්න ඇති මේ ලැප්ටොප් එක ඔයාලා කැමති පාටවල් වලින් පර්චස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් පාට ගත්තොත් බර ගාන පාට. මොකද ඇතේ ඇඟිලි 10ට පාට නෑ. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. අතරම තියෙන පාට දෙකක් වගේ තමයි. අලු පාට සහ රිදී පාට තමයි මේ පොඩි අවුලක් තමයි. ඉතින් මොනා කරන්නද? ඉතින් ඔන්න ඔය පාටවල් දෙකෙන් තමයි මේ ලැප්ටොප් එක ඔයගොල්ලන්ට පර්චස් කරන්න වෙන්නේ. මේකට බැක්ලයිට් කීබෝඩ් සහ ෆින්ගර්ප්‍රින්ට් ඉන්ක්ලූඩ් කරන්න මේගොල්ලන්ට අමතක වුණාට මේගොල්ලෝ ප්‍රයිවසි ෂටර් එකක් වෙබ්කෑම් එකට ඉන්ක්ලූඩ් කරන්න අමතක කරලා නැහැ. අරගෙන් ChatGPT එකෙන් තමයි මම කෑවේ. අයියෝ අලක්කෝ. අර මේ පාර ෂෙඩ් එක යන්නේ උන්ට ඇහෙනවද දන්නේ නැහැ නේද බා මේ විගඩම. අර ඒකම දැන් පොඩ්ඩක් විනාඩි 5ක් විතර ඉන්න එකට මා වෙනවා.